ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ කොහොමද? ඔයාලා සතුටින් ඉන්නව නේද? ඉතින් මගේ වීඩියෝ බලන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හින්දා තමයි මම මේ වීඩියෝ දිගටම කරන්නේ ඔයාලගේ සහයෝගය නිසා. එහෙනම් යාළුවනේ ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉන්නවට. මගේ channel එක subscribe කරන, like කරන, comment කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවනේ අදත් මම අරගෙන ආවා ඔයාලට 11 වෙනි මල් සේල් එක මගේ. ඒකෙනුත් ගොඩක් අලුත් වර්ග, ඇග්ලොනිමා වර්ග, ඇන්තූරියම් වර්ග, විසිතුරු පත්‍ර ශාක වර්ග කිහිපයක් අරගෙන ආවා. ඔයාලා බලලා කැමති වර්ග ඔයාලට ආස කරන ඔයාලගේ අතේ තියෙන මුදලට සරිලන වර්ග තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න. ඉතින් යාළුවනේ විශේෂ දෙයක් කියන්න ඕනේ. මම COD නම් කරන්නේ නැහැ. ගොඩක් අය කෝල් කරලා අහනවා COD කරනවද කියලා. COD නම් කරන්නේ නැහැ යාළුවනේ. එහෙනම් අපි අද මල් සේල් එක බලමු. අංක 1න් තියෙනවා මෙන්න මේ ලස්සන මේ විසිතුරු ශාකය. ඒක නිකන් ග්‍රාෆ් එකක් වගේ. අංක 1 රුපියල් 250යි යාළුවනේ. බලන්නකෝ ඒක ලස්සනට ටයිටේනියම් පෝච්චියකට දාලා හදා ගන්න පුළුවන්. ඊළඟට අංක 2න් තියෙනවා මෙන්න මේ ෆර්න් එක. මාරම ඉල්ලුමක් තියෙන ෆර්න් වර්ගයක් තමයි මේක. මගේ ගිය පාර සේල් එකෙත් මම දැම්මා. ඒ තිබුණු ප්ලාන්ට් 12ක් තිබුණා. ඒ 12ම ඕඩර් වුණා. එක මිස් කෙනෙක් ප්ලාන්ට් 4ක් ගත්තා. මේක ගොඩක් පොන්ට් වලට තියන්න එහෙම ගොඩක් හොඳයි යාළුවනේ. පොන්ට් ළඟට ඉන්ඩෝ තියාගන්නත් පුළුවන්. ඒක රුපියල් 350යි. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ල ගන්න. අංක 3ට තියෙන්නේ මෙන්න මේ බ්‍රොමීලියා වර්ගය. මේක හරිම ලස්සන තැඹිලි පාට මලක් තමයි පිපෙන්නේ යාළුවනේ. මේ පේනවද මේ මල එන ගමන් තියෙන්නේ දැන්. මේක රුපියල් 250යි. ඊළඟට තියෙන මෙන්න මේ කැලේඩියම් එක. මේක අර ගොඩාක් උස යන වර්ගෙ නෙමෙයි යාළුවනේ. සාමාන්‍ය අඩියක් පමණ තමයි මේක උස යන්නේ. ඊට වඩා උස යන්නේ නැහැ. මේකත් රුපියල් 250යි. මේ පඳුරම තමයි රුපියල් 250ට දෙන්නේ. පේනවද යාළුවනේ ලස්සනට රතු පාටට ලස්සනට හැදිලා තියෙනවා. හරිම ලස්සන මේ කැලේඩියම් එකක් ඒක. ඊළඟට තියෙන්නේ අංක 5. මේකේ තියෙනවා වර්ග දෙකක් යාළුවනේ. එකම පොට් එකේ වර්ග දෙකක් හදලා තියෙනවා මම. මෙන්න මේ අලුත් මේ සෙන්සවේරිය එකක් මේක. මේක ටිකක් තින් පැල බෝ වෙනවා නම් අඩුයි මේකේ. මේක රුපියල් 350ක් වෙනවා සෙන්සවේරිය එක. අංක 5න් සෙන්සවේරිය කියලා ඉල්ලන්න. ඊළඟට තව මේ බිගෝනියා එක. මෙන්න මේ ලස්සන මල පිපෙන තද රෝස පාට මේ බිගෝනියා එකක් දෙනවා යාළුවනේ. ඒක රුපියල් 200යි. හොඳට පඳුරට හැදිලා තියෙන බිගෝනියා එක. ඒක ඔයාලට මම ලබා දෙනවා රුපියල් 200ක මුදලකට. සැන්සවේරිය එක දෝනි බිගෝනියා එකද කියලා අංක 5න් ඉල්ලන්නේ යාළුවනේ. පේනවද ලස්සනටම හැදිලා තියෙන බිගෝනියා වර්ගයක්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් බලලා මගෙන් ඉල්ල ගන්න. මේ උසට හැදිලා තියෙන මේ සැන්සවේරිය එක ඉන්ඩෝ තියාගන්න තමයි ගොඩක්ම හොඳ. ඊළඟට අංක 6 මෙන්න මේ විසිතුරු පත්‍ර ශාකය. මේක ඇග්ලොනිමා කුලයට අයිති කියලා තමයි මම මේක ගත්ත තැනින් නම් කිව්වේ. හරිම ලස්සනයි මේකත්. පඳුරට හැදෙනවා පැල ගොඩක් දාලා. ඒක රුපියල් 200යි යාළුවනේ. ඊළඟට අංක 7 තියෙන මේ බර්ඩ් නෙක්ස් එක. මේක අර මේ රවුම් කොලේ හැදෙන එක. ගොඩක් අර දිග වර්ගෙ නෙමෙයි. මේක රුපියල් 350යි. මේක ලස්සනට ලා කොළ පාටට හැදෙනවා. මේසයක් උඩ උනත් තියාගන්න පුළුවන් යාළුවනේ. ඊළඟට මෙන්න මේ ක්‍රෝටන් එක අංක 8. ඒ ක්‍රෝටන් එක හරිම ලස්සනට අවුවට කහ පාට වෙලා ලස්සනට පඳුරට හැදෙන ක්‍රෝටන් එකක් මේක. ඒක රුපියල් 150යි. පේනවද ලස්සනට මේ කහ පාට වෙලා මේක ටික අවුවට තියෙන්න ඕනේ. හොඳට කහ පාට වෙලා හැදෙනවා මේක. පෝච්චියකට දාලා දැන් ගොඩක් ක්‍රෝටන් පෝච්චි වලනේ හදන්නේ. ලස්සනට හදා ගන්න පුළුවන්.
අංක 9 යාළුවනේ. අංක 9ට තියෙන ඇන්තූරියම් එකක්. මේක මේ බැංකොක් වර්ගයක්. මේක මේ ප්‍රියස් කියන ඇන්තූරියම් එක. ඒක රුපියල් 600යි යාළුවනේ. ඊළඟට තියෙන ඇන්තූරියම් වර්ගයක් අංක 10. ඒක අර සසෝ කියන වර්ගය. මේක රුපියල් 400කට දෙනවා. මේකත් මල් දෙකක් තියෙන මේ මල පිපිරගෙන එනවා. හොඳට පඳුරට හැදිලා තියෙන ඇන්තූරියම් ගහ. ඒක රුපියල් 400යි යාළුවනේ. ඊළඟට තියෙන මෙන්න මේ කැලතියා වර්ගය අංක 11. ඒක නම් ටිකක් මිලෙන් වැඩි කැලතියා එකක් නේ. ඔයගොල්ලෝ දන්නවනේ. මේක රුපියල් 550ක් වෙනවා යාළුවනේ මේ ලොකු ගහ. මේ පෙන්නන ගහමයි යාළුවනේ දෙන්නේ. මේකේ නම් මේ පැලේ විතරමයි තියෙන්නේ. ඊළඟට අංක 12 මෙන්න මේ දම් පාට මල පිපෙන. මේක පිපෙන්නේ මේ සුදු පාට මල නෙමෙයි. මේක මේ හැමතැනම තියෙන සුදු පාට මල පිපෙන එක නෙමෙයි. මේක වෙරිගේටඩ් එක. මේ බලන්න යාළුවනේ මේකේ කළු පාටට දම් පාටයි කළු පාටයි වෙරිගේට් එකක් තියෙන්නේ. මේක රුපියල් මේක අංක 12 රුපියල් 250යි. මේකට සම්මේ හැංගින් පොට් එකකට දාලා ලස්සනට මේ වැරැන්ඩා එකේ එහෙම එල්ල ගන්න පුළුවන් යාළුවනේ. මගේ වැරැන්ඩා එකේ ලස්සනට එල්ලලා තියෙන්නේ. මේ බලන්නකෝ ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ වලත් දකින්න වෙයි. සමහර ඒවා මම ෂෝට් වීඩියෝ වලට දානවා. ඊළඟට තියෙන්නේ අංක 13 මොනර කැලතියා එක. ඒක රුපියල් 250යි. ඒකත් හොඳට කොළ 6ක් 7ක් වගේ දෙන. මෙතන පැල දෙකක් වගේ දෙනවා යාළුවනේ. ඒකම තමයි දෙන්නේ රුපියල් 250යි. ඊළඟට මගේ හැම සේල් එකකම තියෙන මෙන්න මේ අලු පාට ලස්සන කැලතියා එක. ඒක ඉතින් සුපුරුදු පරිදිමයි රුපියල් 350යි යාළුවනේ. මේකේ පැල 3ක් වගේ තියෙන. ඒකත් පඳුරක් යාළුවනේ. මගේ ගත්ත අය දන්නවා මම පඳුරම තමයි යවන්නේ. ඒක රුපියල් 350යි. ඊළඟට තියෙන්නේ ඉතින් 5 ඉඳන්ම අංක 15 ඉඳන්ම තියෙන්නේ ඇග්ලොනිමා වර්ග අංක 15. මේක මේ ලස්සනට රෝස පාට වෙනවා. මේ ෆෝන් එකේ කැම් එකට නම් ටික රතු පාටට වගේ පොනට මේක ලා රෝස පාට වෙන වර්ගයක්. මේක රුපියල් 250යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ 16 අංක 16 මෙන්න මේ අලුත්ම ඇග්ලොනිමා එක. මේක ලොකුවට රවුමට කොළ හැදෙන්නේ. නෙළුම් මල වගේ ලොකුවට හැදෙනවා මේක. මේක රුපියල් 500යි යාළුවනේ. මේකත් හරිම ලස්සනට උසට හැදෙනවා. මේකත් කට් කරගන්න පුළුවන් සයිස් එකේ ගහක්. මේක රුපියල් 500යි. අද ටිකක් අඩු මුදලට තමයි ඇග්ලොනිමා තියෙන්නේ. ගොඩාක් වැඩි මුදලට මම දැම්මේ නැහැ. අද ඇග්ලොනිමා පැල ටික මේක අංක 17 මේක රුපියල් 150යි යාළුවනේ. මේක ඉතින් අර ටිකක් පරණ වර්ගයක්. ඒ වුණත් හොඳ ඉල්ලුමක් තියෙන ශාකයක්. ඒකත් රුපියල් 150යි එක. මේක හරිම ලස්සන කහ පාට කොළ පාට වගේ මික්ස් වෙච්ච ඇග්ලොනිමා වර්ගයක් අංක 18. ඒක රුපියල් 250යි යාළුවනේ. බලන්නකෝ ඒක හැදිලා තියෙන ලස්සන. මේක ලස්සනට හැදෙනවා. ඊළඟට තියෙන්නේ යාළුවනේ මෙන්න මේ අංක 19 9 කැරට් කියන වර්ගය. මේක නම් ටිකක් මිල වැඩි ශාකයක්. මේක හොඳට ලොකුවට හැදිච්ච ගහක්. මේක රුපියල් 850යි යාළුවනේ. මේකේ කොළ 10කට ආසන්න ප්‍රමාණයක් තියෙන 10කට වැඩි වගේ කොළ ගොඩක් තියෙන ලොකු උස ගහක්. මේක රුපියල් 850කට දෙනවා යාළුවනේ. ඔයගොල්ලෝ බලලා ඉල්ලන්නකෝ ඔයාලට ඕනි වර්ග. ඊළඟට තියෙන්නේ අංක 20. අංක 20ට තියෙන්නේ මෙන්න මේ සුමාත්‍රා පින්ක් කියන එක. මේකේ යාළුවනේ සුමාත්‍රා ග්‍රීන් ගහකුත් හැදිලා තියෙනවා. ඒ ගහ නම් දෙන්නේ නැහැ. ඒකේ මේ කොළ තුනක් වගේ දෙන ෂූටි ගහක් හැදිලා තියෙනවා. ඒ අර මට එකට හිටවනකොට හිටලා තියෙන්නේ. මේකේ සුමාත්‍රා පින්ක් එකේ පැල දෙකක් තියෙනවා. පැල දෙක දෙන්න පුළුවන් යාළුවනේ. ඒකේ තව පැල තියෙනවා. 650කට දෙනවා. මේ සයිස් පැල ඔක්කොම තියෙන්නේ 650කට වගේ දෙනවා යාළුවනේ. පැල 10ක් 12ක් වගේ තියෙනවා. කැමති යාළුවෝ ඉන්නවනම් ඉල්ලන්න. ඊළඟට තියෙන්නේ මෙන්න මේකත් මේ අලුත්ම වර්ගයක්. මේක අලුත්ම ඇග්ලොනිමා එකක්. මේක කහ පාට එකක්. මේකත් මේ සුමාත්‍රා වර්ගයක්ම තමයි. ඒක කහ පාටයි. ලා රෝස පාට දැල් එනවා. ඊට පස්සේ කහ පාටයි කොළ පාටයි මික්ස් වෙලා හැදෙන්නේ. ඒක අංක 21 රුපියල් 350යි යාළුවනේ. කොළ 5ක් 6ක් වගේ තියෙන මේ පැලේ රුපියල් 350කට ගන්න පුළුවන්.
ඊළඟට අංක 22 අංක 22 තියෙන මේ ලස්සන කොළ පාට ගොඩක් ඉන්ඩෝ තියාගන්න ප්‍රසිද්ධ ගහක්. මේ කොළ පාට වර්ග ගොඩක් ඉන්ඩෝ තියාගන්න කැමති තියෙන ගොඩක් අය. අංක 22 රුපියල් 300යි. හොඳට පඳුර මේ ලොකුවට හැදිච්චි පත්‍ර විශාල වෙලා හැදිච්ච ලස්සන ගහක් තියෙන ඇග්ලොනිමා වර්ගයක්. රුපියල් 300යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ අංක 23 මෙන්න මේ පිලෝ වර්ගය. හැමදාම සේල් එකට දැම්මම හැමෝම ඉල්ල ගන්න වර්ගයක් මේක. අංක 23 රුපියල් 200යි යාළුවනේ. ලස්සන yellow pillow එක. හරිම ලස්සනට හැදෙනවා. මේක moon light එකටත් වඩා ලස්සනයි. මම නම් moon light එකටත් වඩා ආස pillow වර්ගයක් එක. ඊළඟට තියෙන්නේ ඇග්ලොනිමා වර්ගයක් යාළුවනේ. අංක 24 මේකත් එහෙමයි ගොඩාක් ඉල්ලුමක් තියෙන ඇග්ලොනිමා වර්ගයක්. මේක රුපියල් මම ගිය පාරේ මීට වඩා ටිකක් ලොකු ගස් දැම්මා. ඒකත් ගොඩාක් ඉල්ලුමක් තිබුණා. මේක අංක 24 රුපියල් 350යි යාළුවනේ. බලන්නකො මේක ලස්සනට පඳුරට හැදෙනවා. පැලත් දානවා ගොඩක් මේකේ. ඊළඟට තියෙන යාළුවනේ අංක 25 මෙන්න මේ ලස්සන මල් පිපෙන ශාකය. මේ පැන්ටාස් වර්ගයක්. ලාදම් පාටට මැද තද දම් පාට වෙන පැන්ටාස් එක. ඒක රුපියල් 150යි යාළුවනේ. ගොඩක් අය ඉතින් මල් පිපෙන වර්ගත් ඉල්ලනවානේ. ඉතින් මේ පැන්ටාස් වර්ග කැමති කෙනෙක් ඉල්ලන්න පාට වර්ග 3ක් 4ක් වගේ තියෙනවා යාළුවනේ. ඔය මල් පිපිලා නැහැ. කැමති කෙනෙක් මගෙන් ඉල්ලන්න ඒ වර්ග. සුදු පාට, රතු පාට, රෝස පාට, දම් පාට කියන වර්ග මංගාව දැනට තියෙනවා පැල ඒවා බෝ කරගෙන යන ගමන්. ඊළඟට මෙන්න මේ 26 මෙන්න මේක මොන්ස්ටෙරා වර්ගයක් කියලාත් කියනවා. මම දැකලා තියෙන ගොඩක් අය මොන්ස්ටෙරා වර්ගයක් කියලා තමයි කියන්නේ. මම නම් හරියටම දන්නේ නැහැ යාළුවනේ. මංගාව පැල තියෙනවා මේකේ. මේකෙන් පැලයක් මම රුපියල් 300කට දෙනවා. මේ හොඳට පඳුරට හැදිච්ච මේ පැලයක් රුපියල් 300යි යාළුවනේ. ඊළඟට තියෙන මෙන්න මේ කැලේඩියම් එක. මෙන්න මේ සුදු පාටයි කොළ පාටයි මික්ස් වෙච්චි ලස්සන කැලේඩියම් පඳුරක් තියෙන යාළුවනේ. මේක පැලයක් නෙමෙයි. මෙතන පැල දෙකක් තියෙන පඳුරක්. ඒ පඳුරම තමයි ඔයාලට දෙන්නේ රුපියල් 250යි යාළුවනේ. පේනවද? පැල දෙකක් තියෙන ලොකු පැල දෙකක් තියෙන්නේ. ඒ පැල දෙකම තමයි යාළුවනේ රුපියල් 250කට දෙන්නේ. බලලා කැමති අය ඉන්නවා නම් ඉතින් මගෙන් ඉල්ල ගන්න. මේ පැල ටික තමයි අද සේල් එකේ තියෙන්නේ. ඊට අමතරව යාළුවනේ මෙන්න මේ වැටකෙය වර්ගය මගෙන් ගොඩක් අය ඉල්ලුවා. ඔන්න දැන් නම් පැල තියෙනවා යාළුවනේ. පැල කීප දෙනෙකුට පැල කීපයක් දෙන්න පුළුවන්. මේ අර අපල වලට මේ පොඩි ළමයින්ගේ ඔය අපල වලට එහෙම සෙනසුරු අපල වලට එහෙම හිටෝන වැටකෙය වර්ගයක්. මේ ඉතින් ඉඩ කඩ නැති අය මේ වර්ගේ හිටවන මේ මගේ මේ ලොකු ගහ. මේකත් ඉතින් අපේ දුවගේ අපල වලට හිටවපු එකක් තමයි මේ. ලස්සනට මේකේ කටු ඇනෙන්නේ නැහැ. අත ගාලා හදන්න පුළුවන් ලස්සන ගහක් මේක. මේක විසිතුරු ගහක් විදිහට හදා ගන්නත් පුළුවන්. මේ ලස්සනට මම මේ කණුවකට හදාගෙන තියෙන. ඉල්ලන්නේ යාළුවනේ මේ පැලයක් රුපියල් 250 ගානේ දෙනවා. ඊළඟට බර්කින් ප්ලාන්ට් ඉල්ලපු අයට බර්කින් ප්ලාන්ට් ගන්නත් පුළුවන්. 1500 ඉඳන් බර්කින් එක තියෙනවා. ඔයාලට කැමති විදිහට ඉල්ලන්න 2500 1500 3000 වගේ ගණන් වලට තියෙනවා බර්කින් ප්ලාන්ට් එක. කැමති අය ඉන්නවනම් ඉල්ල ගන්න මගෙන්. එහෙනම් යාළුවනේ අද සේල් එකට ගෙන ආපු 11 වෙනි මාගේ මල් සේල් එක. ඒකට ගෙන ආපු පැල වර්ග 27යි. අමතරව බර්කින් ප්ලාන්ට් එකයි අර වැටකෙය වර්ගයයි තව තියෙනවා. කැමති අය මගෙන් ඉල්ල ගන්න. ඉතින් යාළුවනේ ඔය ප්ලාන්ට් එක තමයි අද තියෙන්නේ. ලස්සන ප්ලාන්ට් එකතුවක් මම ගෙනහලා තියෙනවා ඔයාලට. කැමති අය ඉතින් ඉක්මන් කරලා තමන්ට ආස කරන පැල ටික වෙන් කරගන්න. මොකද යාළුවනේ ගොඩක් ඉක්මනට ඕඩර් වෙනවා. ගිය 10 වෙනි සේල් එකේ දාපු ටික සමහර මිස්ලට ඉතින් ගන්නත් බැරුණා. ඉතින් සමා වෙන්න. ඔයාලා මාව subscribe කරලා තියන්න. එතකොට ඔයාලට මං වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන්. අර පරක් වෙලා බලනකොට ගොඩක් අය තෝරගන්න ඕනේ ඉතින් පැල. ඉස්සෙල්ලා බලපු අය එහෙම වුණාම ඉතින් යාළුවනේ මේ සමහර අයට ඉතින් ඕනම පැලේ නැතුව අනිත් පැල ඉතින් වැඩක් නැහැනේ. එහෙමත් වෙනවා. ඉතින් මං ගාව තියෙන අනිත් පැල හරි මම මේ සේල් එකට දැම්මේ නැතත් එයාලා ඉතින් අහලා ඉල්ල ගන්නවා මගෙන්. ඉක්මනින් බලලා මට WhatsApp message එකක් තියන්න යාළුවනේ. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලට.